මා මේ සිටින්නේ ගලබොඩ දියැල්ලට පොඩ්ඩක් දුරින්. මේ මා අසල වාඩි වී සිටින්නේ ගලබොඩ ලයිට් හවුස් දේවස්ථානයේ දේවගති බර්නා. ඉතින් ඔහුගෙන් අපි වචන ස්වල්පයක් අහන්න කැමති මේ දියැල්ල සම්බන්ධවත් මේ දියැල්ලට පැමිණෙන්නා වූ දූ දරුවන් සම්බන්ධව. ඔබ අදහසක් දක්වනවද මේ දියැල්ල සුන්දරයි ඒ වගේම මේකේ සුන්දර නැති පැත්තකුත් තිබෙනවා කියලා ඔබට අදහසක් දක්වන්න පුළුවන්ද? ඇත්තටම ඔබගේ මෙම කරුණට මා උත්තර දීම ගැන මා ගොඩක් සතුටු වෙනවා. මන්ද මේ පළාතේ ලයිට් හවුස් දේවස්ථානයේ දේවගති වැරයික ඇටියට මා වැඩ කටයුතු කරනවා. බොහෝ වෙලාවට මේ පළාතේ සිදුවෙන තරුණ ජීවිතයන් විසින් සිදුවෙනා වූ දේවල් අපිට ගොඩක් දැක ගන්නට පුළුවන්. මන්ද මේ ස්ථානයේ ඉතාමත් ලස්සන සුන්දර භාවයෙන් පිරුණු තැනක්. අපි හැමෝටම ඉතාමත් ආශා කරන්නා වූ තැනක්. නමුත් මේ ස්ථානයේ පැති දෙකක් තිබෙනවා. සුන්දර භාවය තියෙනවා මෙන්ම ඒ වගේම තව පැත්තක් තිබෙනවා තරුණ අයගේ ජීවිතයන් විනාශයට පත්වීමක් තිබෙනවා. ඉතින් අපි දකිනවා බොහෝ ලංකාවේ බොහෝ තැන්වලින් නගරවලින් විවිධාකාර තැන්වලින් කොළඹ, නුවර, ගම්පල, පෙරදෙනිය, හැටන්, තලවකැල, නුවරඑළිය මෙවැනි පළාත් වලින් බොහෝ තරුණ අය මේ ස්ථානයට පැමිණෙමින් මේ ස්ථානයේ උන්ගේ යෞවන කාලේ උන්ව සතුටු කරගන්නා වූ දේවල් ගොඩක් මේ ස්ථානයේ සිදු වෙනවා. ඒ වෙලාවේදී අපි ගොඩක් වැරදි පැති අපි දකිනවා මට පෙනෙනවා. මම බොහෝ වෙලාවට දැකලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලුම් කරනවා ඔබගේ තරුණ දූ දරුවන්ව ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් කියා මා සිතනවා. ඔව්. අපි විශ්වාස කරනවා අද සිටින තරුණ පරපුර තමයි හෙට පැමිණෙන විශේෂිත සමාජය කියලා. අද දරුවන් හෙට නායකයන් කියලා අපි කියනවා. ඒ අනුව අපගේ ශ්‍රී ලංකා දේශයට අවශ්‍ය වෙන්නේ අකාලේ මිය ගිහිල්ලා තමුන්ගේ ජීවිත අකාලේ මරණයට පත් කරගන්න ජීවිතයක් නෙවෙයි. ඉතින් එනම් තමුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නට දේවගතිතුමනි ඔබ විසින් දක්වන්න පුළුවන් අදහසක් තිබෙනවා. ඇත්තටම අකාලේ මරණය කියන වෙලාවේදී අපි දකිනවා දෙවියන් අපව මැව්වා වූ දෙවියන්ගේ යම් සැලැස්මක් හැම මිනිසෙ කෙරෙහිම තිබෙනවා. ඒ සැලැස්මෙන් තමයි අපි එපිට ගිහිල්ලා අපේ ජීවිතේ අපි අකාල මරණ වලට මුහුණ දෙන්නේ. අපි දකිනවා මෙවැනි අකාල මරණයන් අපගේ ජීවිතය වලින් සිදුවෙන්නට ඉඩ නොදී අපේ ජීවිතෙන් අපි දකිනවා මේ සුන්දරත්වයෙන් අපි යම් දේවල් භුක්ති විඳින්නට පුළුවන්. නමුත් අපේ ජීවිතේ සීමාව ඉක්ම වෙලා ගිහිල්ලා යම් දේවල් භුක්ති විඳීම නතර කරගෙන අපි යම් සීමිත භාවයෙන් අපි මේ දේවල් වලින් අපි නරඹනවා නම් අපේ ජීවිතය අපි ආරක්ෂා කරගන්න පුළුවන්. දිගු කලක් මේ ලෝකේ ජීවත් වෙලා මේ ලෝකයට ආශිර්වාදයක්, අපේ දෙමාපියන්ට ආශිර්වාදයක්, අපේ දේශයට අපි යම් ආශිර්වාදයක් වෙන්නට අපට පුළුවන්. තව එක ප්‍රශ්නයක් අහලා මම ඔබගෙන් සමුගන්න කැමතියි. මේ සබහාදාමය මේ ලෝකයේ නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළක් හැටියට මම විශ්වාස කරනවා. 100% මම විශ්වාස කරනවා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ අලංකාර ලෙස නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් තරුණයන් හැටියට, වැඩිහිටියන් හැටියට මේ සබහාදාමය රස විඳින්නට අපට හැකියාවක් තිබෙනවද? එහෙම නැත්නම් ඔබ කියන්නේ මේ ගලබොඩ දියැලට තරුණයන් එන්න එපා, වැඩිහිටියන් එන්න එපා කියන අදහසද ඔබ දක්වන්නේ? නෑ, එහෙම නෙවෙයි. ඔබට එන්න පුළුවන්, මේ ස්ථානෙට එන්න පුළුවන්. දැන් ඔබ දකිනවා මේ ස්ථානයේ උඩ ඔබට ලියලා තිබෙනවා මේ ස්ථානෙට ඇතුල් වෙන්න එපා කියලා. අපිට යම් දැන්වීමක් තිබෙනවා. අපිට ඒ දේ පෙනිපෙනේ අපි ඒ ස්ථානෙට යනවා නම් අපට යම් විපතක් සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම අපි මේ පළාතට ඇවිල්ලා යම් සීමාවක් තුල මේ දේ භුක්ති විඳිලා අපි යනවා නම් අපේ ජීවිතය අපි ආරක්ෂා කරගන්නට පුළුවන්. මා කියන්නේ ඔබට සීමාව ඉක්ම වෙලා ඔබ යන්නට එපා. ඔබට දැනුමක් තිබෙනවා, ඥානයක් තිබෙනවා, ඔබට තෝරා ගන්නට පුළුවන් මේ ස්ථානෙට යන්න පුළුවන්, මේ ස්ථානෙට යන්නට බෑ කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා මා ඉල්ලුම් කරනවා මේ ස්ථානයේ ඇවිල්ලා
ඕනට වැඩිය ඔබගේ ජීවිතේ තව ඉක්ම වෙලා යන්නට එපා. ඉතින් අපි සන්තෝෂ වෙනවා ඒ අනුව ඔබගේ අදහස වන්නේ සබහාදාමයේ රස විඳීම එය නැරඹීමේ කිසිම වරදක් නැහැ. වරදක් නැහැ. එය අපගේ ජීවිතයට විනාශයක් හැටියට පරිවර්තන වෙනවා නම් සබහාදාමයේ රස විඳීමෙන් පසු ඒකයි වරද කියලා ඔබතුමා අපිට කියා දෙන්න. ඔව් මා එසේ පවසනවා. ඉතින් බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබගේ දේවස්ථානය මේ ගලබොඩ ස්ටේෂන් එකට පොඩ්ඩක් පල්ලෙන් තියෙන්නේ. ඔව්. ඉතින් ඔබ කැමතිද මේ ගලබොඩ දියැල්ල නරඹන්න පැමිණෙන පිරිසට ඔබගේ දේවස්ථානයට නිකන් එන ගමන් ඇවිල්ලා ඔබ මුණ ගැහිලා යන්න පුළුවන්ද? ඇත්තටම එන්නට පුළුවන්. මාගේ දේවස්ථානයේ තිබෙන්නේ ස්ටේෂන් ගලබඩ ස්ටේෂන් දුම්රිය අසලම තමයි ලයිට් හවුස් දේවස්ථානය කියා තිබෙන්නේ. මා මේ නරඹන්නා වූ ඔබට ලංකාවෙන් කොයි ස්ථානයක වුණත් ඔබ ඇවිත් මේ ස්ථානයේ නරඹලා ලයිට් හවුස් දේවස්ථානයේත් ඇවිල්ලා මාවත් ඔබ මුණ ගැහිලා යන්නට පුළුවන්. මා ඔබට ආරාධනා කරනවා ප්‍රේමයෙන් ආදරයෙන්. ඉතින් ඔබගේ දේවස්ථානයට අපි කියමු මහන්සි වෙලා ආවා කියලා. ඔබට තේ එකක් දෙන්න පුළුවන්ද? ඩ්‍රින්ක් එකක් දෙන්න පුළුවන්ද? අදිසිය බඩගින්නක් නම් ඔබට කෑම වේලක් දීලා යවන්න පුළුවන්ද? ලොකු මහා පිරිසක් නෙවෙයි. මම හිතන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් වගේ ආවා නම් ඔබට එවැනි සංග්‍රහයක් දීලා යවන්න පුළුවන්ද? ඇත්තටම ගලබඩ තේ කියන එක ලෝකයේ ගොඩක් බොහෝ අය කැමති තේ ගලබඩ ටී. ඔබ පැමිණෙනවා නම් ඔබට ගලබඩ ටී එකක් අපට ලබා දෙන්නට පුළුවන්. ඉතින් ප්‍රේක්ෂකයනි ඔබට අවස්ථාවක් තිබෙනවා ගලබොඩ දියැල්ල නැරඹීමෙන් පසු ප්‍රථමයෙන් ඔබ මේ අනර්ග දේවගතිවරයාගේ සභාවටත් ගිහිල්ලා ඔබට දේව දාසයත් එක්ක කතා කරලා ඒ සභාවේ භූමිය පරිසරය නරඹලා දියැල්ලත් නරඹලා ඔබට ආශිර්වාදත් ලබාගෙන මේ ප්‍රදේශයෙන් පිටත්ව යන්නට පුළුවන්. ඉතින් එම නිසා දේවගතිතුමනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක ඔබ කතා බහ රැඳිලා ඔබගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට. බොහොම ස්තුතියි.